ෆෝන් එකක් ගන්න කලින් අපි හැමෝම කරන දෙයක් තියෙනවා. ඒ තමයි YouTube එකේ අපි ගන්න හිතන ෆෝන් එකේ රිවිව් එකක් බලන එක. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. YouTube රිවිව් කරන අය ෆෝන් එක ගැන විස්තර කියන්නේ දවස් 2-3ක් විතරක් පාවිච්චි කරලා බලන්න. ඉතින් මම හිතුවා මාස 4ක් මේ ෆෝන් එක daily use කරපු කෙනෙක් විදිහට මගේ experience එක ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් Redmi 15C කියන්නේ ගෙවන ගානට වටින device එකක්ද? එහෙමත් නැත්නම් මුදල් නාස්තියක්ද? අපි අද මේ වීඩියෝ එකෙන් ඒ ගැන කතා කරමු. මුලින්ම අපි යමු මේ ෆෝන් එක අතට ගත්ත ගමන් අපිට පේන පළවෙනි දේ මොකක්ද කියලා බලන්න. ඒ තමයි මේ ෆෝන් එකේ ඩිසයින් එක. මේ ෆෝන් එකේ බෑක් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ 100%ක්ම පොලිකාබනේට් සහ ප්ලාස්ටික් කියන අනුද්‍රව්‍යද කියලා දාගෙන. ඇත්තටම මේ ෆෝන් එක පළවෙනි පාරට අතට ගන්න කෙනෙක්ට මේක බජට් ඩිවයිස් එකක් කියලා හිතෙන්නේවත් නැහැ. හැබැයි මාස 4ක විතර මගේ යූස් එක්ස්පීරියන්ස් එකෙන් පස්සේ තමයි ඇත්තටම මේකේ තියෙන අඩුවක් මට පේන්න ගත්තේ. ඒ තමයි ඔයා මේක බෑක් කවර් එකක් යූස් නොකර පාවිච්චි කරනවා නම් මේකේ පොඩි ස්ක්‍රැචස් එන්න ඉඩ තියෙනවා. ඒක නිසා පුළුවන් තරම් බෑක් කවර් එකක් පාවිච්චි කරන්න කියලා මම ඔයාලට කියනවා. හැබැයි මේ ෆෝන් එකේ බිල්ඩ් ක්වොලිටි එක ගැන නම් මට කියන්න කිසිම නරකක් නැහැ. දෙවෙනි එක තමයි මේ ෆෝන් එකේ තියෙන වැදගත්ම දේ. ඒ තමයි මේකේ තියෙන ඩිස්ප්ලේ එක. මේ ප්‍රයිස් රේන්ජ් එකේ දැනට ගන්න පුළුවන් ලොකුම ඩිස්ප්ලේ එක තමයි මෙන්න මේ Redmi 15C කියන ෆෝන් එකේ තියෙන්නේ. අඟල් 6.9ක ලොකුම ඩිස්ප්ලේ එකක් තමයි මෙන්න මේ ඩිවයිස් එකට මෙයාලා දීලා තියෙන්නේ. මේකේ ඩිස්ප්ලේ එක ගැන තව දෙයක් කියනවා නම් මේ ඩිස්ප්ලේ එක ඇවිල්ලා 120 Hz සපෝට් කරන ඩිස්ප්ලේ එකක්. ඉතින් ඔයාලා මේ ෆෝන් එකේ apps අතර එහාට මෙහාට යනවා ඔයාගේ ෆෝන් එකේ ඔයාගේ ඇස් වලටත් ඒ වෙනස දැනෙන්නේ. ඒ තරමට මේක ස්මූත්. මේ ප්‍රයිස් රේන්ජ් එකේ ගන්න පුළුවන් බෙස්ට්ම ඩිස්ප්ලේ එක තියෙන ෆෝන් එක තමයි මේක. ඉතින් ඔයා කරන්නේ YouTube බලන එක නම් Facebook ස්ක්‍රෝල් කරන එක නම් ඒ වැඩ ටික කරගන්න නම් මේක ඩිස්ප්ලේ එක හොඳට නැති. හැබැයි මේ ඩිස්ප්ලේ එකෙත් මම පොඩි අඩුපාඩුවක් දකින්න. ඒ තමයි ගොඩාක් අවුල් තියෙන වෙලාවක මේ ඩිස්ප්ලේ එකේ තියෙන එළිය මදි. දැන් අපි යමු මේ වීඩියෝ එක වැදගත්ම කොටසට. ඒ තමයි ෆෝන් එකේ performance. ෆෝන් එක ඇත්තටම ටික කාලයක් ගියාම slow වෙනවා. මාස 4කට පස්සේ මගේ යූසර් එක්ස්පීරියන්ස් එක අනුව නම් ඔයා පාවිච්චි කරන්නේ YouTube, Facebook, Google Chrome වගේ දේවල් නම් මේ කියන app කිසිම ප්‍රශ්නයක් නැතුව මේ Redmi 15C කියන device එකේ හොඳට වැඩ කරනවා. හැබැයි ඔයා ගේමින් වලට වගේ යන්න හිතන් ඉන්නවා නම් මට මේ device එක recommend කරන්න බෑ. මොකද මේකේ heavy games නම් එච්චර playable නෑ. සාමාන්‍ය PUBG, COD Mobile වගේ ලොකු games නම් මේකේ play කරන්න ඇත්තටම අමාරුයි. හැබැයි PUBG Lite එක නම් මේකේ හොඳටම කිසි ප්‍රශ්නයක් නැතුව play වුණා. මම මේ Redmi 15C කියන device එක ඇත්තටම use කරන්නේ මගේ secondary device එක විදිහට. ඒක නිසා games play වෙන්නේ නැහැ මම හිතින්. heavy games නම් play කරන්න හරි අමාරුයි. ඉතින් 4GB RAM එක මම හිතන්නේ ලොකු heavy games play කරන එක අමාරුයි. මේකේ තව දෙයක් තියෙනවා ඔයාලට කියන්න. ඒ තමයි මේකේ original දෙන්නේ RAM එක 4GB වුණාට අපිට පුළුවන් මේකේ settings වලට ගිහින් additional settings වලට ගියාම memory extension එකෙන් තව වැඩිපුර GB 4ක් RAM එකට එකතු කරගන්න. ඒකින් device එක තමයි ටිකක් විතර ස්මූත් වෙනවා කියලා ඔයාලට තේරෙයි. ඉතින් ඔයාලට තියෙන Redmi 15C device එකක් නම් ඔයාලට අදම try කරලා බලන්න. ඔයාලට වෙනස හොයාගන්න පුළුවන්. අනිත් එක තමයි මේක gaming phone එකක් නෙමෙයි කියන එකත් ඔයාලා හොඳට මතක තියාගත්තොත් ඒ ඇති. අපි යමු දැන් මේකේ කැමරාව පැත්තට. එතනම කිව්වොත් මේකේ කැමරාව ගොඩක් හොඳයි. මේ price range එකට මේ කැමරාව ගොඩක්ම හොඳයි. මේකේ back cam එක 1080p 30fps support කරනවා. මම ඔයාලට මේකේ back cam එකෙන් ගත්ත වීඩියෝ ක්ලිප් එකකුයි back cam එකෙන් ගත්ත ෆොටෝ එකක් වගේම day light එකේදී ෆොටෝස් කොහොමද වගේම night light එකේදී ෆොටෝස් කොහොමද කියලා ඔයාලට මම ෆොටෝස් දෙකක් දානවා. ඔයාලම බලලා තීරණය කරන්න මේ ගෙවන ගානක මේකේ කැමරාව ගොඩක් හොඳයි කියලා. මගේ එක්ස්පීරියන්ස් එක අනුව නම් මේ ගෙවන ගානට ඇත්තටම මේ කැමරාව සෑහෙන්න වටිනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ මේ කැමරාව. දැන් තමයි මේ device එකෙන් මගේ කැමතිම part එක දෙන්නේ. ඒ තමයි මේකේ තියෙන බැටරි එක. මේකට එන්නේ මිලිඇම්පියර් 6000ක ලොකු බැටරි කැපැසිටි එකක් තියෙන බැටරි එක. ඉතින් ඔයා මේක දවසක් තිස්සේ පාවිච්චි කරත් මේකේ බැටරි නම් බහින්නේ නැහැ කියලා මට විශ්වාසයෙන් කියන්න පුළුවන්. මොකද මං තරම් මේ ෆෝන් එක heavy use කරපු කෙනෙක් තවත් නැතුව ඇති. සමහර දවස් තියෙනවා මම මේක මගේ main device එකකට කලා කාලයක් මේ ෆෝන් එක පාවිච්චි කරලා. ඉතින් මගේ මාස 4ක experience එක අනුව මම නම් කියන්නේ මේකේ battery life එක නම් ඒක ගැන කියන්න වචන නැහැ. ඒ තරමට මේ ෆෝන් එකේ තියෙන බැටරි එක මාරම වටිනවා. මේ ප්‍රයිස් රේන්ජ් එකට මේ වගේ ලොකු ඩිස්ප්ලේ එකකුයි මේ වගේ ලොකු බැටරි කැපැසිටි එකකුයි දෙනවා කියන්නේ මේ ෆෝන් එක ඇත්තටම සෑහෙන්න වටිනවා. අනික මේකට වෝල්ට් 33ක charging adapter එකකුත් එනවා. ඒ charging adapter එකෙන් ඔයාලට පුළුවන් එකමාරක් වගේ යද්දි මේ ෆෝන් එක full charge කරගන්න. ඉතින් Redmi 15C කියන device එක ඇත්තටම තාමත් ගන්න වටිනවද? මගේ උත්තරේ නම් ඔව් අනිවාර්යයෙන්ම වටිනවා.
හැබැයි හැමෝටම නෙමෙයි. ඔයා ගේම කෙනෙක් නම් ඔයා මේ ෆෝන් එක තෝරගන්න එපා. මේක ගේම කෙනෙක්ට හරියන ෆෝන් එකක් නන් නෙමෙයි. හැබැයි ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නම් එහෙමත් නැත්නම් ඔෆිස් යන කෙනෙක් නම් සහ ඔයා දෛනිකව යූස් කරන්න ෆෝන් එකක් හොයන කෙනෙක් නම් Redmi 15C කියන්නේ ඉතාමත් හොඳ ඩිවයිස් එකක්. මට තව දෙයක් කියන්න තියෙනවා. Redmi කිව්වහම ගොඩක් අය හිතන් ඉන්නේ සිග්නල් ඉෂුස් වෙන අවුල් ඩිවයිස් එකක් කියලා. ඇත්තටම ගියොත් මම මේ මාස 4ක් විතර තිස්සේ මේ ඩිවයිස් එක පාවිච්චි කරනවා. මට නම් ඒ කියන විදිහේ කිසිම සිග්නල් ප්‍රොබ්ලම් එකක් මේ වෙනකන් නම් ආවේ නැහැ. මොකද මගේ මේන් ඩිවයිස් එකත් Redmi එකක්ම තමයි. ඒක අරගෙනත් මම දැන් අවුරුදු 2කමාරක් විතර වෙනවා. ඒ ඩිවයිස් එකෙත් මේ වෙනකම් කිසිම සිග්නල් ඉෂුව එකක් ඇවිල්ලා නැහැ. ඉතින් මම ඔයාලට කියන්නේ බය නැතුව Redmi ඩිවයිස් එකක් ගන්න. ඔය කියන විදිහේ සිග්නල් ඉෂුව එකක් නම් මං හිතන්නේ එන්නේ නැති කියලා. මොකද මට නම් මම මේ වෙනකම් පාවිච්චි කරපු කිසිම Redmi ඩිවයිස් එකක එහෙම සිග්නල් ඉෂුව එකක් ඇවිල්ලා නැහැ. ඉතින් මේ රිවිව් එක ඔයාලට වැදගත් වුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඉතින් Redmi 15C එකක් ගන්න ඔයාගේ යාළුවෙක් හරි ඔයාගේ පවුලේ කෙනෙක් හරි බලාගෙන ඉන්නවා නම් මේ වීඩියෝ එක එයාටත් බලන්න ෂෙයා කරන්න. ඉතින් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අපි ඊළඟ ටෙක් රිවිව් එකෙන් හමු වෙමු.